විශ්වාස කරන වැඩපිළිවෙලට නෙවෙයි ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගයේ යමින් තියෙන නිසා. 3-4ක් කියන්නකෝ මේ ප්‍රතිපත්තියේ වෙනස්කම් දකින්න තැන් ඔබ වර්තමාන ආණ්ඩුව. මේ ආණ්ඩුව. දර පොලේ කපලා තියෙනවා. මේ අය වැගෙන ඇමරිකන් නේවි එකේ ඒකේ ප්‍රධාන අනදෙන නිලධාරියා වෙච්ච ජපාරෝ ලංකාවට ආවා. ලංකාවට ඇවිල්ලා මොනවද ජනාධිපතිත්වක ජපාරෝ කතා කරේ කියන එක ගැන පවා ජනතාවට හිරිදරව් කළා නෑ. ඔබේ හඬ අර එදා ජවිපේ වගේ. ජූලි චෑන් ඕන නිල නෝන අගමැති නිලෙස දෙන්නේ කියලා අපි දන්නේ නැහැ. ජූලි චෑන් ඕන හිතනවා ඇති වැඩපිළිවෙල හදපු රනිල් එක්කයි වැඩපිළිවෙල ක්‍රියාවේ යොදවන NPP ආණ්ඩුවත් එක්කයි දෙකත් එක්කම සහයෝගයෙන් කටයුතු කරන්න ඕනේ. මේ වදකාගාරයක් පවත්වගෙන ගියා. ඒ වදකාගාරයේ වද දෙද්දි මිනිස්සු කෑ ගහන සද්ද ඇහුණා අපිට. අයියලා මොනවද කිව්වේ මල්ලිලාට මොකද්ද මේ තියෙන අර්බුදය කියලා? තාත්තා UMP. අපේ තාත්තා කලින් එක්සත් ජාතික පක්ෂයේ යටිනෝර ආසන බල මණ්ඩලයේ ඒක අපේ ලොකු පන්ති වල අයියලා කළා මේ රණේ ගුණා ගුම්පනතක් ගෙනා කිය පෙළපාලියා. දැන් දන්නව රජ කෙනෙක් කවුද කියලා? දන්නවනේ හොඳට. දැන් ඒක ඇත්තටම ලොකු අඩුපාඩු විශාල අඩුපාඩු. ඉතින් අර 80 දශකයේ දේශපාලනයේ තිබුණේ මේක ජනතා විමුක්ති පෙරමුණ තිබුණ LTT එකක් තිබුණා. ඒ කියන්නේ බ්‍රිතාන්‍ය රජය ඒ තීරණය අරන් තියෙන බඩේ බිජු තියාගෙන කියලා තමයි හිතෙන්නේ. රනිල් වික්‍රමසිංහට සම්බාධක පනවන්න ඕන කියලා හිතන්නේ නැහැ නේ බ්‍රිතාන්‍ය. වීරවංශලා උඩ පනින තරම් ලොකු කතාවකුත් නෙමෙයි යෝක. හැබැයි මෙතන ප්‍රශ්නයක් තියෙනවා. රජය දැනට අපරාධකාරී රාජ්‍යයක් ලෙස කටයුතු කරන්නේ නැත්නම් ඒත් අපිට ඕකට එකඟ වෙන්න. එතකොට මේක හරි ප්‍රශ්නේ. ඔක්කොමලා ෂර්ලොක් හෝම්ස්ලා වෙලා මේක කරන්න බෑ කල්පනා. ජීවිත සහෝදරයා මැරුවේ තායිද පෙන්නන්න කියලා අරන්. දැන් ඒව ඉස්සර මහින්දලා කරනකොට ඒවට විරුද්ධව නේද මේ ආණ්ඩුව පත් කරේ. ඇයි මේ ආණ්ඩුව ඒව කරන්නේ? සංනිවේදනාවට සමුදී ජීවිතය විඳින්න 90%කට වඩා පාරිභෝගික පැසසුම් ලැබූ විද්‍යාත්මක විසඳුම ඕතෝ ෂීල්ඩ්. අයිබෝන් පූර්ව ප්‍රචාරක පටය ඔබ දැක්ක අපි අද දවසේ සම්බන්ධ කරගත්තේ දැන් මේ ආණ්ඩු කරන ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ මාලිමාව ඒත් එක්කම මේ ඒ දේශපාලන කණ්ඩායමත් එක්ක කාලයක් බද්ධ වෙලා හිටපු ජනතා විමුක්ති පෙරමුණත් එක්ක බද්ධ වෙලා ඉඳලා ඒකෙන් කැඩලා වෙනම තැනකට ආපු පෙරටුගාමී සමාජවාදී පක්ෂය එක පැත්තකින් සමහරව කියනවා මේ ජවිපේ න්‍යායාත්මක කොටස දැන් තියෙන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ඇතුලේ කියලා. ඒ කාරණාවත් වෙනම අපි කතා කරන්න ඕන. මේ පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහත්මයාත් එක්ක අපි සාකච්ඡාව සිදු කරන්න බලාපොරොත්තු වෙන අයබෝන් කියලා පිළිගන්නවා. අයිබෝන්. ඔබ කර උර දීපු දේශපාලන ව්‍යාපාරයක් මම හිතන්නේ කාලයක විප්ලවීය නැත්නම් කැරලි ගහන්න ඔය දැන් කියන විදිහට දේශද්‍රෝහී වැඩවලට පවා සම්බන්ධ වෙච්ච කණ්ඩායමක ඉඳලා පස්සේ ප්‍රජාතන්ත්‍රවාදීට අවතීර්ණ වෙලා එක පැත්තකින් රටේ අසාධාරණ දරේව දේශපාලන බලපෑම් වලට රේව සටන් වැදුණු කණ්ඩායමක ඉඳලා ඔබ එනවා ඒක ගලවගෙන වෙනම කඳවුරක් හදාගෙන. එතකොට දැන් අද ඔබ එදා හිටපු දේශපාලන කඳවුර රටේ බලය අද දරමින් ඉන්නවා. අපි බොහෝ දෙනෙක් හිතුවේ නෑ එහෙම බලය හම්බ වෙයි කියලා. මොකද්ද ඔබ මේ ගැන හිතන්නේ? මුලින්ම අපි එහෙම ප්‍රවේශයක් ලබාගමු එතනින්. ඒ කියන්නේ දැන් 1965 දී රෝහණ විජේවීර සහෝදරයා ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ කරද්දී කල්ප තිබුණානේ බලාපොරොත්තුවක් කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ බලය ගැනීම කියන එකට වඩා තිබුණු බලාපොරොත්තුව තමයි සමාජයේ ලොකු පරිවර්තනයක් කරන එක. එතකොට බලය ගන්න සමාජ පරිවර්තනය කරන්න. සමාජ පරිවර්තනය කිරීම සඳහා බලය ගන්නවා මිසක නිකන් අපි නිකම්ම බලය හඹා යනවා වගේ එකක් නෙවෙයි. නමුත් වෙච්ච දේ තමයි දැන් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය ආණ්ඩු බලයට ඇවිල්ලා තියෙනවා. ආණ්ඩු බලයට ඇවිල්ලා ඔවුන් ක්‍රියාත්මක කරමින් යන්නේ රෝහණ විජේවීර සහෝදරයා කල්පනා කරපු හරි දැන් මේ වෙලාවේ ලෝකේ වාමාංශිකව පැත්තකින් තියන්නකෝ අඩුම ගානේ සාමාන්‍ය ප්‍රගතිශීලී මිනිස්සු කල්පනා කරන පැත්තට නෙමෙයි ඒ විශ්වාස කරන වැඩපිළිවෙලට නෙවෙයි ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගයේ යමින් තියෙන නිසා 3-4ක් කියන්නකෝ මේ ප්‍රතිපත්තියේ වෙනස්කම් දකින්න තැන් ඔබ. ඕනේ කියන්නේ දැන් මේ පහුගිය මැතිවරණේ ආපු සාකච්ඡාවම හිතන්නේ දැන් පහුගිය මැතිවරණේ අපේ පැත්තේ ප්‍රධාන කරුණු තුනක් අපි කිව්වා. පළවෙනි එක තමයි
IMF ගිවිසුමත් එක්ක එකට එකතු වෙලා ලංකාවේ විදේශ විනිමය ප්‍රශ්න විසඳන්න යන්න එපා, විදේශ විනිමය ණයපතිව ගත කරන ප්‍රශ්නේ විසඳන්න යන්න එපා. ඒක විසින් අර ලෝකේ ඉන්න ලොකුම මූල්‍ය ජාවාරම්කාරයන්ට මූල්‍ය සංගත වලට ලාභ ඇවිල්ලා ලංකාවේ ආර්ථිකය බිඳ වැටෙනවා. ඒක යන්න එපා. හැබැයි දැන් ආණ්ඩුව ඒක යමින් ඉන්නේ. මොකද්ද විකල්පය ඔබේ? විකල්ප විදිහට අපි යෝජනා කරේ. ඇත්තටම අපි දෙකටම විකල්ප යෝජනා කරා. එකක් තමයි දැන් නව ජනාධිපතිවරයා පත් වුණාට පස්සේ අපි පිටු 17ක ලිපියක් යවුවා හුට. පත් වුණු ගමන්ම වගේ ඒ පිටු 17 ලිපියේ අඩංගු වුණේ මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නම් කරලා තියෙන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම් කර ISB ණය සඳහා රනිල්ගේ වැඩපිළිවෙලේ යන්න එපා. ඒක ඉතාම විනාශකාරී වැඩපිළිවෙලක්. ඒ වෙනුවට වඩා වාසිදායක වැඩපිළිවෙලක් සඳහා යාමට මෙන්න අපේ කරුණු ටික කියලා. එතකොට අපි මූලිකව ඇත්තට මේක අපි කියපු එක පැත්තකින් තිබ්බත් ඒගොල්ලොත් ඒක කිව්වා මැතිවරණේදී. ඒගොල්ලොත් කිව්වනේ ඕල්ටර්නේටිව් DSA එකක්. ඒ කියන්නේ විකල්ප ණය තිරසර කරන විශ්ලේෂණයක් කරනවා. ඒකත් එක්ක නැවත සාකච්ඡා පටන් ගන්නවා කියලා ඒගොල්ලොත් කිව්වා. ඉතින් අපි ඇත්තට මේගොල්ලන්ට කිව්වා අඩුම ගානේ ඒක කරන්න කියලා. නමුත් ඒගොල්ලෝ කියපු එක පවා කරේ නැහැ. අපි කියන එක පැත්තකින් තියන්න. අපි කියන එක කරන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ කියපු එකවත් කරේ නැහැ. දෙවෙනි එක අපි ගත්තේ අර ඒ කියන්නේ ලංකාවේ ජාවාරම්කාරයෝ ධන කුවේර වලල්ලක් ඉන්නවා. ඒගොල්ලෝ විසින් මුළු ආර්ථිකයම විනාශ කරමින් සහ ආර්ථික ප්‍රතිලාභ පොදු ජනතාවගෙන් උරා ගනිමින් ඉන්නවා. ඒකට උත්තරයක් හොයන්න කියලානේ. එතකොට ඒ සාකච්ඡාවේදී පවා දැන් මේ ආණ්ඩුව ගත්තොත් එහෙනම් මේ අයවැය කෙටියෙන් කිව්වොත් එහෙම භාණ්ඩ හා සේවා මත බද්ද රුපියල් කෝටි 50000කින් වැඩි කරලා තියෙනවා ගිය අවුරුද්දට වඩා. හැබැයි ලොකු ධනපතියන්ට ගෙවන්න තියෙන බදු ඒගොල්ලෝ ගෙවන්නේ නැතුව පොලු තියපුවට දඩපොලියක් අය කරනවා ලංකාවේ නීතියට අනුව 2017 දේශීයාදම් පනතට අනුව ඒ දඩපොලිය කපලා හැරලා තියෙනවා. ඒතකොට දඩපොලිය කැපුවට පස්සේ සාමාන්‍ය රුපියල් කෝටි 40000ක් විතර මේ පාඩු වෙනවා. ඒක මේ වර්තමාන ආණ්ඩුව. මේ ආණ්ඩුව. දඩපොලිය කපලා තියෙනවා. මේ අයවැය මේ මාර්තු 21 වෙනිදා සම්මත කරපු අයවැය. අයවැය ටෙක්නිකල් නෝට්ස් වල මේක තියෙනවා. එතකොට දැන් අපි කියපු පාර නෙමෙයි මේක සම්පූර්ණ වෙන පාරක යන්නේ. දෙවෙනි එක. තුන්වෙනි එක තමයි කල්ප අපේ මැතිවරණයේදී අපි කියපු ප්‍රධාන මැතිවරණ පහුගිය මැතිවරණ දෙකේදීම අපි කියපු ප්‍රධාන කරුණක් තමයි මේ භූදේශපාලන බලපති විරෝධයට ලංකාව ගොදුරු කරන්න එපා කියන එක. නමුත් දැන් බලන්න අප්‍රේල් 5 වෙනිදා මෝදි එනවා. මෝදි ඇවිල්ලා ගිවිසුම් 6ක් අත්සන් කරන්න නියමිතව තියෙනවා. ගිවිසුම් 6 මොකක්ද කියලාවත් රටේ ජනතාවට තාම කියලා නැහැ. සාම්පූර් ගැන විතරයි ජනාධිපතිතුමා කිව්වේ. එක ප්‍රශ්න. ඊට පස්සේ දැන් ඉන්දු පැසිෆික් නාවික හමුදා කාණ්ඩයේ ඇමරිකාවේ කියන්නේ ඇමරිකන් නේවි එකේ ලොකු පිරිසක් නවත්තලා ඉන්නවනේ. නේවි විතර නෙවෙයි එයා ෆෝස් ආමි ඒ ඔක්කොම නවත්තලා ඉන්න ඉන්දියන් සාගරේ. ඒකට ඒකේ ප්‍රධාන අනදෙන නිලධාරියා වෙච්ච ජපාරෝ ලංකාවට ආවා. ලංකාවට ඇවිල්ලා මොනවද ජනාධිපතිත් එක්ක ජපාරෝ කතා කරේ කියන එක ගැන පවා ජනතාවට හෙළිදරව් කළා නැහැ. කියලා තියෙන්නේ ඉන්දියන් සාගරයේ ආරක්ෂාව සහ මේ සාමය සඳහා උන්ට ස්තුතිවන්ත වෙනවා වගේ. අපි කිව්වේ ඉන්දියන් සාගරයේ ආරක්ෂාවටයි සාමයටයි තර්ජනය තමයි ඇමරිකන් හමුදාව ඇවිල්ලා ඉන්දියන් සාගරේ ඉන්නේ. නමුත් දැන් ඔබ එතකොට දැන් අර මේ පැති ටික ඔක්කොම ගත්තම සාමයක භයානක ඒවාක් තියෙනවා. දැන් ඔය යුක්‍රේන් යුද්ධෙට ඇමරිකාව මැදිහත් වෙන එක යම් ප්‍රමාණයකට ඩොනල්ඩ් ට්‍රම්ප් ආවට පස්සේ ඔහු අවධානය ආසියාව පැත්තට යොමු කරලා තියෙනවානේ. නැගෙනහිර යුරෝපය අතහැරලා. ඒකට අර ඒකාබද්ධ හමුදාවක් යන එකට ලංකාවේ හමුදාවේ ඒකාබද්ධ හමුදාවට එකතු වෙන්න එකඟ වුණා කියලා ප්‍රංශ රූපවාහිනී channel දෙකක් සති දෙකකට කලින් කිව්වා. එතකොට මේක ඇත්තද? දැන් රජයේ මේ වෙනකල් ඒක සම්බන්ධ නිල ප්‍රකාශයක් කළා. ඒ නිසා අපිට තේරෙන්නේ මේ භූදේශපාලන උකුලේ පටලෙමින් යනවා කියලා. දැන් ආණ්ඩුව දැන් ජාතික ජනබලවේගයේ මැතිවරණයේදී අපි කියපු කරුණු තුන පැත්තකින් තියන්න. ඒගොල්ලෝ කරුණු දෙකක් කිව්වනේ දේශපාලන සංස්කෘතිය යහපත් කරනවා හොරු අල්ලනවා. හොරු සහ මිනිමරු අල්ලනවා. ඒ දෙක වෙන්නේ නැහැ. එතකොට ප්‍රශ්නයක් තියෙනවා. හොරු අල්ලන එකයි මිනිමරු අල්ලන එකයි අපි වෙනම පැත්තකින් තියලා ඔබ අර කතා කරපු භූදේශපාලනික වාතාවරණයත් ඒ වගේම ආර්ථික සාධකත් අරගෙන බැලුවට පස්සේ මේ ගෝලීය අවකාශය ඇතුලේ එහෙම පුළුවන් ද අපිට නිකන් හුදකලා රටක් විදිහට අපිට ඕන දේවල් කියලා ඕන විදිහට ප්‍රබල රාජ්‍යයන් එක්ක හැප්පිලා ගනුදෙනු කරන්න පුළුවන්ද? දැන් ඔබ කිව්ව විදිහට ජවිපේ එහෙම නැත්නම් ජාතික ජන බලවේගයේ ඔවුන්ගේ ප්‍රධාන කාරණු කාරණා වේදිකාවල කියපු කරුණු කාරණා දැන් මේ වෙනකොට එසේ නොවන තත්යකට පත් වෙමින් තිබෙනවා. හැබැයි ඒකට ප්‍රධාන හේතුව බවට දැන් අපිට පේන්න තියෙන්නේ කවුරු ගත්තත් කොහොම කිව්වත් කරනවට කරන්න වෙන්නේ මෙහෙමයි කියලා. අන්න ඒකට උත්තරයක් දෙන්නකෝ. ඒක තමයි වෙච්ච ලොකුම හානිය. ඒ කියන්නේ දැන් රටේ මේ යන පාර වැරදි මේකට විකල්ප පාරක් තියෙනවා හෝ අඩුම ගන්න විකල්ප පාරක් සෙවිය යුතුයි කියලා අදහසක් සමාජෙ තිබ්බනේ. ඒ විකල්ප පාර සොයන එකේ ප්‍රකාශකයා වගේ හිටියේ ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගයනේ මැතිවරණ තලයේදී. ඒකට දැන් රටේ ඉතින් ඔබේ දේශපාලන කඳවුරත් එතන හිටියා. නමුත් දැන් රටේ ජනතාව ජාතික ජන බලවේගයට ඡන්දෙ දෙද්දී
ඇත්තටම මේගොල්ලන්ගේ බලාපොරොත්තුව තිබුණේ විකල්ප පාරකට මේක හැරෙයි මෙච්චර කල් ගිය පාර වෙනුවට වෙන එකකට හැරෙයි කියලානේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඔබ අහපු ප්‍රශ්නේ. කියන්නේ මේ තියෙන ලෝක වටපිටාවත් එක්ක අපිට පුළුවන් ද වගේ එකක් ගත්තොත්. ඇත්තටම අපි එක පැත්තකින් ජාත්‍යන්තර එකඟතා තියෙනවා මේකට අදාළ. දැන් අපි ඇමරිකා එක්සත් ජනපදයත් එක්ක හරි චීනෙත් එක්ක හරි ඉන්දියාවත් එක්ක හරි අපිට වෙළඳ ගනුදෙනු කරන්න පුළුවන්. ආර්ථික ගනුදෙනු කරන්න පුළුවන්. රාජතාන්ත්‍රික ගනුදෙනු කරන්න පුළුවන්. සංස්කෘතික ගනුදෙන්නේ කරන්න පුළුවන්. ඒවා පිළිබඳ මුකුත් බාධාවක් නැහැනේ. අපි මේ කියන්නේ මිලිටරි කටයුතු වලට අපි මැදිහත් නොවිය යුතුයි කියලා. යුද මේකට. මොකද අපි පොන්චි රටක් අපිට මේක ඔරොත්තු දෙන්නේ නැහැ. 1972 කල්ප මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සම්මත කරා ඉන්දියානු සාගරය සාම කලාපයක් බවට පත් කිරීමේ සම්මුතිය. ඒ සම්මුතිය ඇත්තටම ඉදිරිපත් කරේ එවකට ඉන්දියාවේ අගමැතිනිය විදිහට හිටපු ඉන්දිරා ගාන්ධි සහ එවකට ලංකාවේ අගමැතිනිය ලෙස හිටපු සිරිමාවෝ බණ්ඩාරනායක. අපේ රටවල් දෙක තමයි එක්සත් ජාතීන් සංවිධානයේ යෝජනාවක් ඉදිරිපත් කරේ මේ බලවත් රටවල් ඇවිල්ලා ඉන්දියානු සාගරයේ ඒගොල්ලන්ගේ යුදවමනාවල වලට පාවිච්චි කරන්න යනවා. ඒ නිසා ඉන්දියානු සාගරය ලෝක සාම කලාපයක් කියලා නම් කරන්න කියලා. ඉතින් ඒක සම්මත කරලා ওই රටවල් ඔක්කොම එකට අස්සම් කරලා තියෙන්නේ. එතකොට ඒකේ තියෙන්නේ ලෝකෙ කිසිම බලගතු රටක් ඉන්දියානු සාගරයට තමන්ගේ මායිම් පිහිටා ඇති රටවල් සමග ආරක්ෂක සහයෝගීතා හෝ මිලිටරි සහයෝගීතා ගිවිසුම් වලට නොයා යුතුයි කියලා. ඒතකොට දැන් කවුරු හරි අපෙන් ඇවිල්ලා මිලිටරි පැත්තෙන් උදව් ඉල්ලද්දී අපිට ඉතාම සරලව කියන්න තියෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සම්මුතියක් තියෙනවා. අපි ඔක්කොම ලස්සන් කරපු එක අපිත් ලස්සන් කළා ඕගොල්ලෝ. දැන් නමුත් එහෙම කිවිසුම ලස්සන් කරනවනේ ද්විපාර්ශ්වික කිවිසුම ලස්සන් කරනවනේ. තමයි ප්‍රශ්නේ. ඉතින් එහෙම ඇත්තටම අපි 1972 ආපු එකඟතාවයට අනුව අපිටත් බෑ එහෙම ඒවට එළඹෙන්න. වෙන රටවල් වලටත් බෑ අපිත් එක්ක මේ වගේ කිවිසුම් අස්සම් කරන්න. ඉතින් ඒක ජාත්‍යන්තර නීතියෙන් අපි එකඟ වෙච්ච එකක් නෙමෙයි. ඒකට ඇයි ඒක අපි ක්‍රියාව වෙනවද? අනිත් එක ඉන්දු ශ්‍රී ලංකාවේ කිවිසුත් අස්සම් කරනවනේ එහෙම ගත්තොත්. ඔව් නමුත් සමුද්‍ර ආරක්ෂාව සම්බන්ධයෙන්. ඒක තමයි ප්‍රශ්නේ. දැන් සමුද්‍ර ආරක්ෂාව සම්බන්ධයෙන් ඒ කියන්නේ බෝඩර් තියෙන රටවල් වල එහෙම වෙන්න පුළුවන් නේ. ඒ කියන්නේ දැන් එක බෝඩර් එකක් තියෙනවා දේශ සීමාවක් තියෙනවා මූදේ එක පැත්තක ලංකාවට අනිත් පැත්ත ඉන්දියාවට. එතකොට බෝඩර් කන්ට්‍රෝලින් වලදී කොහොමද සහයෝගයෙන් වැඩ කරන්නේ කියන එකට අදාළ කිවිසුම් අස්සම් කරනවනේ අසල්වැසි රටවල් අතර. නමුත් දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ එහෙම නෙවෙයිනේ. ඇක්සා කිවිසුමක් අස්සම් කරනවා. සෝෆා කියලා එකක් අස්සම් කරන්න උත්සාහ කරනවා ඇමරිකාව. ඒ අතර දැන් චීනේ ඔවුන්ගේ යුද සබ්මැරින් වගේ න්‍යෂ්ටික අවිසහිත සබ්මැරින් වගේ දේවල් ලංකාවට එවලා ලොකු ප්‍රශ්න ඇති වුණා. පර්යේෂණ නෞකා කියලා ආවෙත් යුද නෞකා කියලා ප්‍රශ්නයක් ආවා. ඊට පස්සේ පහුගිය ආණ්ඩුව තීරණයක් ගත්තා කිසිදු රටක පර්යේෂණ නෞකාවක් ලංකාවට ගෙන්නන්න දෙන්නේ නැහැ කියලා. රනිල් වික්‍රමසිංහ තීරණයක් ගත්තා. මොකද මේක ලංකාව ලොකු අවධානමකට ලක් වෙනවා. ඊට පස්සේ දැන් ඉන්දියාව කෙලින්ම ඒගොල්ලන්ගේ යුදෝපාය මාර්ගයක කටයුතු වෙනුවෙන් ත්‍රිකුණාමලය පාවිච්චි කරන්න යනවා. ඒ හරි පැහැදිලි ඒක පෙනුනට මේක ආර්ථික ප්‍රශ්නයක් නෙමෙයි. අපි උදාහරණයකට හිතුවොත් එම් ත්‍රිකුණාමලයට තෙල් නලයේ එළන ව්‍යාපෘතියේ මුල්ගල තියන්න ආවේ ඒගොල්ලන්ගේ khනිජ තෙල් ඇමති හරි ආර්ථික කටයුතු ඇමති හරි නෙමෙයි ඒගොල්ලන්ගේ ආරක්ෂක ඇමති. ආරක්ෂක ඇමති විල තමයි තෙල් නලයට මේ තෙල් නල ව්‍යාපෘතිය සඳහා මේ මුල්ගල තිබ්බේ. ඒකට තෙල් නල ව්‍යාපෘතිය හුදු ලංකාවට බටේකින් තෙල් ගෙනල්ලා ලංකාවේ මිනිසුන්ට තෙල් බෙදනවා වගේ එකක් නෑ. එහෙම එකක් නෙමෙයි. මොකද එහෙම තෙල් බටයක් ඕනත් නෑ ලංකාවේ. ලංකාවේ පොඩි ඉන්ධන පරිභෝජනයක් නේ ඉන්දියාවත් එක්ක වගේ සංසන්දනය කරද්දී ලංකාවේ ඉන්ධන පරිභෝජනය හරි පුංචි එකක්. ඒතර මේක මේ ලොකු බිස්නස් එකක් නෙවෙයි ඉන්දියාවට. ඒකට ඇයි මේගොල්ලෝ එන්නේ කියලා බිස්නස් වලට නෙවෙයි එන්නේ. ඒගොල්ලන්ගේ භූදේශපාලන අරමුණු තියෙනවා. ඉතින් මේවා ප්‍රවේශමෙන් කළමනාකරණය කරගත යුතුයි. නමුත් දැන් මේ ආණ්ඩුව ඒව සම්බන්ධ එච්චර සීරියස් කියලා අපිට හිතෙන්නේ නැහැ. ඒගොල්ලෝ සීරියස්ම කියලා කියපු ඔය මේ හොරු මිනිමරු ඇල්ලීම සහ දේශපාලන සංස්කෘතිය ගැනත් ඒගොල්ලෝ සීරියස් නැහැ කියලා තමයි අපිට හිතෙන්නේ. දැන් මට හිතෙන්නේ එදා හිටපු එදා හැමදාම මේ පත්වෙච්ච බලයේ හිටපු ආණ්ඩුව වලට එරෙහිව කතා කරපු ජවිපේ නියෝජනය තමයි දැන් ඔබෙන් ඇහෙන්නේ. ඔබේ හඬ අර එදා ජවිපේ වගේ. දැන් අපි හිතන්නකෝ කල්ප අපි ලොකු ආර්ථික අපි බලයට ආවට පස්සේ එහෙම නෙවෙයි මේකයි දැන් ක්‍රමය කියලා වෙනස් වෙනවා. ඒ ක්‍රමයට අනුගත වෙනවා. ඇත්තටම ඒකත් ප්‍රශ්නයක්. ඒ කියන්නේ දැන් ඕක තමයි රටේ එන මතවාදී දෘෂ්ටිවාදී ප්‍රශ්නේ ඕක. එන ජනතා විමුක්ති පෙරමුණ කරේ සමාජවාදී දේශපාලන වැඩපිළිවෙල ජාතික මට්ටමින් පාවලා දුන්නා. දැන් අද කොහෙද සමස්තය සමාජවාදී රට රාජ්‍ය කොහෙද තියෙන්නේ? නෑ ඒක තමයි දැන් ප්‍රශ්නේ. අනිවාර්යයෙන්ම සමාජවාදී සහ ධනවාදී ලක්ෂණ මිශ්‍රිත ආර්ථිකයක් තියෙනවා. දැන් මම ඔබට උදාහරණයක් කියන්නම්කො මෙහෙම. හරිද? දැන් අපි සමාජවාදී පැත්තකින්ම තියලා සාමාන්‍ය ප්‍රගතිශීලී මාවතකට රටවල් හරවනවා කියලා ගත්ත තීරණය හිතන්නකෝ. එතකොට ඒවට අදාළව මෑත කාලේ මැදිහත් වෙච්ච ව්‍යාපාර ඔබ නිකන් හිතන්න මේවා ගැන අපිට විශාල විවේචන තිබියදී. හරි. ලොකු විවේචන තිබියදී ඇමරිකාවේ බර්නි සෑන්ඩර්ස්
බ්‍රිතාන්‍යයේ ජෙරෙමි කෝබින් ප්‍රමුඛ ලේබර් පාර්ටිය. ග්‍රීසියේ සයිරිසා. ඊට පස්සේ ස්පාඤ්ඤ පොඩෙමෝස්. ප්‍රංශයේ දනනු නමන ප්‍රංශය. ඒ වගේ අපි හිතන්න ආපු වාමාංශික හැඩයක් ගත්ත ව්‍යාපාර. ඒ වගේ වැඩපිළිවෙළවල මුකුත් සමාජවාදී නෙමෙයි. හැබැයි ඒ හැම එකකම මූලිකව තිබ්බ නේද? ඔය ගෝලීය මූල්‍ය ප්‍රාග්ධනයට IMF ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව ඒ වගේ අධිරාජ්‍යවාදී මූල්‍ය ආයතන වලට අධිරාජ්‍යවාදී යුද්ධයට ඒවට එරෙහි ප්‍රවේශයක් තිබුණනේ ඒ ව්‍යාපාරවල ඒගොල්ලන්ගේ මැතිවරණ ප්‍රකාශනයක් කිව්වොත් ඒවා සමාජවාදී නෙවෙයි. නමුත් ඒවා යම් ආකාරවලින් ප්‍රගතිශීලී ප්‍රතිසංස්කරණ ජනතාව පැත්තෙන් හිතලා පොදු බහුතර ජනතාව පැත්තෙන් හිතලා ප්‍රතිසංස්කරණ යෝජනා කරපු ඒවා. දැන් අපි හිතන්නකො දැන් ලංකාවේ අඩුම ගානේ මේගොල්ලන්ගේ මැතිවරණ ප්‍රකාශනයේ පවා එහෙම එකක් තිබුණේ නැහැ. වැඩපිළිවෙලේ මැතිවරණ ප්‍රකාශනයේ තිබුණ ඒවා පවා නැහැ. දැන් අපි නිකන් උදාහරණයට හිතන්නකො ගාසාවල යුද්ධය සම්බන්ධ ගිය සුමානේ විදේශ කටයුතු අමාත්‍යාංශ නිකුත් කරපු නිවේදනය ගන්නකො කල්ප ලැජ්ජයි ඒක දැක්කම. ඒකේ කියන්නේ දැන් මේ ඊශ්‍රායලයේ ගිහිල්ලා මහා සමූල ඝාතනයක් කරනවා. ඊයේ පෙරේද 400 ගණන් මැරුව ගහල්. සාමාන්‍ය මිනිස්සු. රෝහලකට තිබ්බ එකම පිළිකා රෝහල පුපුරවල හැරියා. මහා අපරාධ නෙමේවා. එතකොට ඒ අපරාධ කෙරෙන තත්වයක ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ තනි ඡේදයක පොඩි නිවේදනයක් නිකුත් කරනවා මේ දෙගොල්ලම සාකච්ඡා කරලා ගමගි වෙන්නේ. හරියට මේ දෙපැත්තෙම දැන් ඊශ්‍රායලයේ රෝහල් පුපුරවල තියෙනවද ගිහිල්ලා පලස්තීනේ අය. එතකොට දැන් මේ ලෝකයක් මේ ප්‍රශ්නේදී පිනිහිද්දී මේ ජූලි චෑන් නෝනාට ඕන විදිහට දැන් නෑ වැඩ කරන්නේ ආණ්ඩුව. ඉතින් එහෙම කරන්න බෑ. ජූලි චෑන් නෝනා නිල නෝනා අගමැති නිලේශ දින්නේ කියලා අපි දන්නේ නෑ. හැමදාම ජූලි චෑන් නෝනා යනවා මේගොල්ලෝ හම්බ වෙනවා ජනාධිපති හම්බ වෙනවා පැලවත්තට යනවා ජවිපි නායකයෝ හම්බ වෙනවා. ඒක තමයි අපිට පේන්නේ. සිරිකොතටත් යනවානේ. දැන් සිරිකොත්තට ගිහිල්ලා හරිනේ තියෙන. අනිවාර්යෙන් සිරිකොත්තට ගිහිල්ලා රනිල්ලත් හම්බ වෙන්න ඕනේ. මොකද රනිල්ගේ වැඩ පිළිවෙල දැන් මේ යන්නේ. රනිල් හැම එකේදීම රනිල් අයවැයේ දේශී ඒ කියන්නේ අයවැයේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියදී යන්නේ රනිල්ගේ වැඩ පිළිවෙල. ණය ප්‍රතිව්‍යුහගත කරන්නේදී විදේශ විනිමය ප්‍රතිපත්තිය යන්නේ රනිල්ගේ වැඩපිළිවෙල. එතකොට මම හිතන්නේ ජූලි චෑන් නෝනා හිතනවා ඇති වැඩපිළිවෙල හදපු රනිල් එක්කයි වැඩපිළිවෙල ක්‍රියාවේ යොදවන NPP ආණ්ඩුවත් එක්කයි දෙකත් එක්කම සහයෝගයෙන් කටයුතු කරන්න ඕනේ කියලා. එයාගේ පැත්තෙන් හරි. හරි. දැන් මම අර කලින් අහපු කාරණා ඔබ න්‍යායාත්මක සහ එක පැත්තකින් සන්නද්ධ ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වෙනවා. දේශප්‍රේමී ජනතා ව්‍යාපාර විදිහට සහ ජනතා විමුක්ති පෙරමුණ විදිහට. ඔබත් ඒ කඳුර නියෝජනය කරපු කෙනෙක්. දැන් පත් වෙලා තියෙන වැඩක් බටලන්ද. මේ සිද්ධියේදී ඔබ මොකද්ද දරන අදහස? ඔබේ පක්ෂ ස්ථාවරය මොකද්ද? බටලන්දේ සිද්ධ වෙච්ච ඝාතන, ඒ වගේම රාජ්‍යයට එරෙහිව සිද්ධ කරපු රාජ්‍ය දැන් මේ රනිල් කුසිංහ මහත්මයාගේ පැත්තෙන් කියන්නේ රාජද්‍රෝහීන්ගේ රාජද්‍රෝහී ක්‍රියා ඝාතන කොහොමද ඔබ කියවගන්නේ? ඒ කියන්නේ කල්ප මෙතන ප්‍රශ්නේ තියෙන්නේ සන්නද්ධ අරගලයක් තිබුණා. ඒ සන්නද්ධ අරගලයකදී රාජ්‍ය වැඩ කරපු විදිහ රාජ්‍ය වැඩ කරේ අපරාධකාරී රාජ්‍යයක් විදිහට. රාජ්‍ය වැඩ කරේ අඩුම ගානේ ඒ රජයේ නීති සහ සීමා පවා උල්ලංඝනය කරමින්. බටලන්ද වාර්තාව එක නිදසුණක්. රජය, පොලිසිය, ඒ වගේ ආයතන, දේශපාලඥයෝ, ඇමතිවරු, පොහොර නිෂ්පාදන සංස්ථාවේ නිවාස වගේ දේවල්, රජයේ දේපල මොන තරම් ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස මර්ධනීය ලෙස පාවිච්චි කරලාද කියන එක. බටලන්දට මේක පටු කරන්න බෑ. ඇත්තට බටලන්ද නෙවෙයි මේ මුළු යුගයක විශාල කතාවක්. මම හිතන්නේ වදකාගාර නිල වශයෙන් කියනවනේ 138ක්ද කොහොමද? නමුත් නොනිල වශයෙන් දහස් ගාණක් තිබුණා. ඒකට බටලන්ද කියන්නේ මේ ගොඩ අතරින් එකක් විතරයි. දැන් යටාරෝ හරි ඒව ගැන කවුරුත් වැඩි කතා කරන්නේත් නැහැ. ඒවා කොළඹ විශ්වවිද්‍යාලය නීතිපීඨයේ තිබුණු වදකාගාර, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තිබුණු වදකාගාර. එතකොට එහෙම විශාල වදකාගාර ප්‍රමාණයක් රටේ තිබුණා. දැන් මම ගත්තොත් අපේ ගමේ බිස්කට් ෆැක්ටරියක් තිබුණා. බිස්කට් ෆැක්ටරියේ වදකාගාරයක් කරලා තිබුණා 80 ගණන් වල. අපේ ගමේ නුවර අපි ජීවත් වෙච්ච ගමේ. ඊට පස්සේ ඔබට අත්දැකීම් තියෙනවද? ඒ කියන්නේ මට මර්ධනීය අත්දැකීම් නැහැ. නමුත් අපේ ගමේ 5 දෙනෙක් මැරුවා. අපිත් එක්ක ඒ කියන්නේ අර ඔබට මතක නම් 88 නොවැම්බර් මැරුවා නන්දන බණ්ඩාර කියලා නුගවැල මධ්‍ය මහාවිද්‍යාලයේ ශිෂ්‍යෙක්ව මේ වෙඩි තියලා මැරුවේ පාසල් ශිෂ්‍යයන්ගේ උද්ඝෝෂණයක් අතරතුර. ඇත්තට ඉස්කෝලේ ඇතුළට වෙඩි තිබ්බේ. ඉස්කෝලේ ඇතුළට වෙඩි තියලා එයා මැරුණේ අපේ ගෙදර ඉඳලා ගෙවල් 10ක් 12ක් විතර ඈතින් එයාගේ ගෙදර තිබුණේ. අපේ අල්ලපු ගෙදර හිටියා ජගත් බණ්ඩාර අබේකෝන් කියලා. මගෙත් එක්ක එකට අපි පොඩි කාලේ ප්‍රාථමික අධ්‍යාපනය අපි එකට ලැබුවේ. අපි එකට සෙල්ලම් කරේ තියා මැරුණා. ඉතින් අපේ 5 දෙනෙක් මැරුණා අපේ ගමේ.
ගමට කිලෝමීටර් 2ක් විතර ඇහැයින් අර මං කියපු බිස්කට් ෆැක්ටරියේ වදකාගාරයක් පවත්වගෙන ගියා. ඒ වදකාගාරේ වද දෙද්දි මිනිස්සු කෑ ගහන සද්ද ඇහුණා අපිට. ඔබ ඒ කාල සීමාවේ මොකක්ද ඔබේ භූමිකාව? මම එතකොට සාමාන්‍ය පෙළ විභාගය කරමින් හිටියේ කල්ප අපි පක්ෂයත් එක්ක දේශපාලන ගනුදෙනුවක් හැදුනා. නමුත් ඒ දේශපාලන ගනුදෙනුව පක්ෂයත් එක්කම නෙමෙයි මම හිතන්නේ අපි ශිෂ්‍ය ව්‍යාපාරත් එක්ක වගේ තමයි ගනුදෙනුව තිබුණේ. ඒතර මම ඒ වෙනකොට කටුකස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයට ගියේ. එතකොට අපේ ඉස්කෝලේ ඇතුලේ පක්ෂේ කටයුතු ගියා. අපි සංවිධාන කටයුතු ගියා. අපේ ඇඩ්වාන්ස් ලෙවල් පන්තිවල ඉන්න අයියලා තමයි ගොඩක් ඒවට සම්බන්ධ වෙලා හිටියේ. නමුත් ඒගොල්ලන්ගේ මඟ පෙන්වීමත් එක්ක අපිත් දායක වෙලා හිටියා. ඉතින් පාසල් ඉස්කෝලවල ගිය උද්ඝෝෂණ සහ වර්ජන වගේ දේවල්. මොකක්ද එදා තිබුණු ප්‍රධාන මතවාදී මේ කාරණා ඔබ මේ දේශපාලන ව්‍යාපාර සම්බන්ධ වෙන්නේ? ඒ කියන්නේ මේ අයියලා මොනවද කිව්වේ මල්ලිලට මොකද්ද මේ තියෙන අර්බුදය කියලා? මොකද්ද ඔය කියන්නේ දැන් ඊටත් කලින් කල්ප අපිව ඇතුල් වෙලා හිටියා වාමාංශික දේශපාලන අවකාශයකට. ඒ කියන්නේ ජනතා විමුක්ති කරවන්නට සම්බන්ධ වෙන්න කලින් මම නුවරනේ නගරේ. එතකොට නුවර නගරයේ තිබුණා දේශපාලන වශයෙන් උද්‍යෝගිමත් සම්ප්‍රදාය. දැන් එකක් අපේ ගම ගත්තත් අපේ ගමට අල්ලපු ගම. ඒ කියන්නේ අපේ ගෙදර ඉඳලා කිලෝමීටර් 1කමාරක් විතර දුරින් තමයි වික්‍රම බාහු කරුණාරත්න සහෝදරයා ගෙදර තියෙන්නේ. එතකොට බාහු සහෝදරයාගේ දේශපාලනයේ නව සමාජ පක්ෂයේ ඒකටත් අපේ ගම්වල ටිකක් ලොකුවට වැඩ කරපු ඒවා. පොඩි කාලේ ඉඳලා එහෙම මේ ඇසුරක් තිබුණා. එහෙම ඇසුරක් තිබුණා. එතකොට වික්‍රම බාහු සහෝදරයාට සාමාන්‍යයෙන් ඉතින් ගරු කරනවා. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා විදිහට හිටියේ හෙක්ටර් කොබ්බෑකඩුව මහත්තයා. එතකොට මේ අපේ ගමේ නම කොබ්බෑකඩුවනේ. එතකොට හෙක්ටර් කොබ්බෑකඩුව වගේ අය ගැන වුණත් පොදුවේ තිබුණේ අර ඉඩම් 50ක් ගෙනල්ලා ලොකු ඉඩම් හිමියන්ගේ ඉඩම් අරගෙන පොඩි මිනිස්සුන්ට බෙදපු අර ඒ වගේ හැඩයක් නෙතිබුණේ. මේ ඊට පස්සේ ඇත්තටම එයා මැරුණාට පස්සේ ඒක ඒගොල්ලෝ දේශපාලනෙන් හම්බ කරපු අය නෙවෙයි. ඒගොල්ලෝ දක්ෂිණාංශික දේශපාලඥයෝ. නමුත් ඒගොල්ලෝ දේශපාලනෙන් හම්බ කරපු අය නෙවෙයි. මැරුණාට පස්සේ බොඩි එක තියන්නවත් ගෙදර බොඩි එකක් තියාගන්න බැරි ගෙදරක්. ඉඩම් ඇමති අර මේ හිටපු කෙනෙක්. නමුත් ඒගොල්ලෝ එහෙම හම්බ කරපු නැති අය. ඉතින් ඒව ගැන ඒ නිසා දේශපාලනේ අපිට කොහොමත් ගමේ අපේ සම්ප්‍රදාය ආවේ එහෙම. එතකොට ඊට අමතරව දැන් මහනුවර නගරේ ගත්තොත් එහෙම ලොකු ක්‍රියාවලියක් කියලා මෑතකදී මියගිය බේවිස් මනතුංග සහෝදරයා. සංගීතඥයා. එයා මූලික වෙලා වික්ටහර සංගීත කණ්ඩායම කියලා එකක් හදලා තිබුණා. ඒකට මේ ඔබ කියන්නේ ඉතින් අපිට හරිය ආශාදජනකයි ඒකේ කාලේ. ඒ කියන්නේ නගර යාචකයෝ ඉන්නේ කල්ප. යාචකයොත් ඇවිල්ලා සින්දු කියනවා. ඒ ෂෝස් වල ඒගොල්ලෝ කරේ වික්ටහරගේ ගීත සිංහල භාෂාවට පරිවර්තනය කරලා අර මෙලඩිස් වලට ගායනා කරනවා. දැන් යාචකයා අපි නිකම් පාරේ යද්දී අපි ඉස්කෝලේ යද්දී අපෙන් සල්ලි ඉල්ලනවා. හැබැයි ෂෝ එකේ යා නොමිලේ සින්දු කියන්නේ. සල්ලි දුන්නත් එයා කියන නෑ අපි සින්දු කියන සල්ලි ගන්න නෑ කියලා. ඉතින් ඒවා අපිට ලොකුවට වැදුනා. ඉතින් බේස් මනතුංග සහෝදරයා කකුලකුත් අවුල් වෙලා තියෙන අර පොලියෝ හරි මොන හරි ලෙඩක් හැදිලා. ඉතින් ඔය නුවර බේක් හවුස් එකේ ඉස්සරහා ලොකු මාර ගහක් තිබුණා. දැන් ඒක නෑ මං හිතන්නේ කැපුවා. මේගොල්ලෝ නගර සංවර්ධනය කියලා ඔක්කොම ගස් කපනවනේ. ඒගොල්ලෝ කැපුවම නේද විශාල මාර ගහක් තියෙනවා. ওই මාර ගහයට තමයි බේවිස් සහෝදරයා වාඩි වෙලා ඉන්නේ. සුදු දිග රැවුලකුත් එක්ක. ඉතින් අපි ඉස්කෝලේ යන ලෙද්දී පොඩි කොල්ලෝ 8 9 පන්තිවල ඉතින් එයා අපිට කියලා දෙනවා සමාජවාදී කියන්නේ. ඊට පස්සේ නිව්ටන් ගුණසිංහ සහෝදර ආචාර්ය නිව්ටන් ගුණසිංහ උතන ඔය ගුඩ්ෂෙඩ් බස් නැවතුම්පලේ දේශන කරනවා ඉස්සර. ඉතින් පුරුද්දට වගේ අපි ගිහින් දේශන අහගෙන තේරෙන්නේ නැහැ මෙලෝ දෙයක්. ඒ කියන්නේ ග්‍රාමශීලා ගැන හරියමනේ කරන්නේ. නමුත් එතන සම්ප්‍රදායක් තිබුණා පාසල් ශිෂ්‍යෝ ගිහිල්ලා දේශන අහන. ඔහොම අපිට තිබුණා. සහ ඉතින් ඔය නුවර බ්‍රිටිෂ් කවුන්සිල් එකේ එහා පැත්තේ මේ ඉක්බාල් කියලා සහෝදරයෙක්. එයා දැන් ඔය මේ ගිටාර් ඇසෝසියේෂන් එකේ එහෙම ඉන්නවා. මට කොළඹදී හම්බ වෙන ඉක්බාල් සහෝදරයා. ඉක්බාල් සහෝදරයලා මේ ෆ්‍රෙන්ඩ්ෂිප් බුක් සෙන්ටර් කියලා ලොකු පොත් සාප්පුවක් කරා. ඒකේ ඔක්කොම සෝවියට් පොත් ගෙනල්ලා කොමියුනිස්ට් පක්ෂය හරහා සෝවියට් පොත් ගෙනල්ලා විකුණේ. ඉතින් සෝවියට් පොතක් කියන්නේ ඉස්කෝලෙන් බනිසයක් කන්න ප්ලේන් ටිකක් බොන්න කියලා අපිට දෙන සල්ලි තියෙන්නේ මේ ගෙදරින් ඉස්කෝලේ ගියා. ඒ සල්ලි වලින් පොත් දෙකක් විතර ගන්න පුළුවන්. ගොඩාක් ලාභෙට පොත් දුන්නේ. ඉතින් අපි ඒව ගත්තා කියෙව්වා. ඉතින් අපි පොදු අවකාශයක හිටියා. ඒ අතර තමයි ඉතින් අපි 9 පන්ති වගේදී ඉන්දු ලංකා ගිවිසුම අස්සම් කරේ. ඉතින් ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධව හැමෝම සටන් කරානේ කල්පද. අපේ තාත්තා UMP. අපේ තාත්තා කලින් එක්සත් ජාතික පක්ෂයේ යටිනුවර ආසන බල මණ්ඩලයේ ලේකම්. නමුත් ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරන වෙලාවේ අපේ තාත්තලා පවා එක්සත් ජාතික පක්ෂාංගයට විරුද්ධ වුණා. විරුද්ධ වෙලා අපේ තාත්තලා පක්ෂයෙන් අයින් වෙලා තාත්තා පෙළපාලිත් ගියා ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධව. ඒකට අපේ ගම්වල ලොකු කලබගෑනියක්. ඉතින් අපිට ඉන්දු ලංකා අපිට බලපාපු ප්‍රධාන ප්‍රශ්න දෙක එකක් ඉන්දු ලංකා දෙවෙනි එක මේ දෙවෙනි එක ඒ වෙලාවේ ආවනේ අර අඛණ්ඩ ඇගයීම් එක්ක අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ආවනේ.
ඒ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන තමයි මේ විශ්වවිද්‍යාල වලින් ඇවිල්ලා පෙරදින විශ්වවිද්‍යාලයේ සහෝදරු තමයි අපේ ඉස්කෝල වලට ආවේ. ඇවිල්ලා ඒගොල්ලෝ පැහැදිලි කරා මේ ධවල පත්‍රිකාව සහ අඛණ්ඩ ඇගීම් ක්‍රමය හරහා නිදහස් අධ්‍යාපනයට ලොකු විනාශයක් වෙනවා කියලා. ඒක තමයි අපේ හිතේ වැදුනේ. ඒ ඔළුවට දාපු ඒවා හරිද එදා? ඔව් එදා මම හිතනවා ධවල පත්‍රිකාව ගැන ඒගොල්ලෝ කියපු දේවල් හරි කියලා. මොකද ධවල පත්‍රිකාවෙන් තිබුණානේ අර පොකුරු පාසල් ක්‍රමයක් යෝජනා කරලා පාර්ශ්ව මූලස්ථ විද්‍යාලයක් තියෙනවා. රජයේ සම්පත් දෙන්නේ ප්‍රතිපාදන දෙන්නේ ඒකට විතරයි. අනිත් පාසල් සංවර්ධනයේ වගකීමෙන් රජය ඉවත් වෙනවා. එතකොට මේ අධ්‍යාපනයේ වගකීමෙන් රජය ඉවත් වෙන ක්‍රමවේදයක්නේ ධවල පත්‍රිකාව. ඒතකොට රනිල් වික්‍රමසිංහ තමයි අධ්‍යාපන ඇමති හිටියේ. ධවල පත්‍රිකාව ඉදිරිපත් කරන්නේ. අපි ඒ දවස්වල මේ පොඩි කාලේ අපේ ඉස්කෝලවල පෙළපාලිකේ ඒකට අපි පුංචි ඒ නිසා අපි ගියේ නෑ ධවල පත්‍රිකා පෙළපාලි. නමුත් අපි දැකලා තියෙනවා රනිල් ගොනා ගොම්පනතක් ගෙනාගෙන කියලා තමයි ඒකට බලන්නේ. ඊට පස්සේ අපි මේ වයසට ගියාට පස්සෙත් අපිට දැන් රනිල් එක්ක තමයි හැපෙන්න වෙලා තියෙන්නේ. අපි චූටි කාලේ හොඳටම පුංචි කාලේ. ඒත් රනිල් එක්ක. ඔව් එතකොට අපි දැක්කා අපේ ලොකු පන්ති වල අයියලා අක්කලා මේ රනිල් ගොනා ගොම්පනතක් ගෙනාගෙන කිකේ පෙළපාලි යනවා. ඒත් අපිත් කල්පනා රනිල් කියන්නේ කවුද කියලා අපි දැනගෙන හිටියෙත් නෑ ඒ කාලේ. එතකොට මේ දැන් දන්නව රනිල් කියන්නේ කවුද කියලා? දන්නවනේ හොඳට. ඒක ඕම තමයි ඉතිහාසය පහු කරගෙන ආවේ. දැන් මම අහන්නේ දැන් මෙතෙන්ටම ඇවිල්ලා අපිත් එක්ක සාකච්ඡාවට එකතු වුණු නන්දන ගුණතිලක මහත්මයා සඳහන් කළා එදා අපිට අපේ අයියලා නැත්තම් අපේ වැඩිහිටි ජේෂ්ඨ සහෝදරයෝ කිව්ව කාරණා එක තමයි අපි අපේ මතවාද නිර්මාණය කරගත්තේ. අද බලනකොට ඒවා වැරදි. ඒවා වැරදි කියලා අපිට තේරුනේ 1990 ගණන් 91 92 93 වෙනකොට අපිට තේරුණා සමහර ඒවා වැරදි කියලා. ඒ ගැන කියන්න ලැජ්ජ වෙන්නේ නැහැ කියලා කිව්වා. ඔබටත් එහෙම කියවීමක් තියෙනවද? නෑ ඇත්තටම අපි හිතන්නේ නැහැ ඒක වැරදි කියලා. හරිද හරියටම? ඔව්. ඒ කියන්නේ අඩුපාඩු තිබුණා. දේශපාලන ක්‍රියාමාර්ගවල ස්වයං විවේචන. දැන් ඔබ අද වෙනකොට ඔබ බොහොම පුළුල් සමාජ දෘෂ්ටියකින් ලෝකය දිහා දකින කෙනෙක්. ඔබම අධ්‍යයනය කරනවා. දැන් ඔබට වෙනම දැක්මක් තියෙනවා. ඔබ කියවනවා. ඒ කියවීම ඇතුලේ ඔබට අහුවෙන්නේ නැද්ද එදා යම් කිසි ආකාරයක ද්‍රවගත වීමක් සිද්ධ වුණා කියලා මේ ඉහළින් ආපු අදහස් එක්ක? නෑ ඇත්තටම ඒ අදහස් පද්ධතිය විසින් වෙච්ච නෙගටිව් දේවල් තියෙනවා. මොනවද? ඒ නෙගටිව් දේවල් තමයි අපි දේශපාලන වැඩපිළිවෙල හදද්දී දැන් ඔය ගොඩක් බටලන්ද ගැන කියද්දි සමහරව අහන එකක් නේ ඒක. ඒ කියන්නේ සමාන්තර වාමාංශික කණ්ඩායම් එක්ක ඇයි සතුරු භාවයක් හැදුනේ? අපි කියන්නකෝ දැන් හරි රජයත් එක්ක ෆයිට් කරා. ඒක හරි. නමුත් ඇයි කොමියුනිස්ට් පක්ෂය හරි විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ හරි ලංකා සම සමාජ පක්ෂය හරි අයව මැරුවේ ඇයි? කියලා අහනවනේ. එතකොට මම හිතන්නේ ඒව ඇත්තටම ලොකු අඩුපාඩු, විශාල අඩුපාඩු. ඉතින් අර 80 දශකයේ දේශපාලනයේම තිබුණ නේද? ඒක ජනතා විමුක්ති පෙරමුණේ තිබුණා, LTT එකෙත් තිබුණා. මුලින් කරන්න ඕනේ සමාන්තර කණ්ඩායම් විනාශ කිරීම කියලා. ඔබට මතක නම් LTT එකත් ආරම්භක වකවානුවේම ප්ලොට් එක, EPRLF එක, ටෙලෝ එක ඒක ඔක්කොගේම නායකයෝ සියලු දෙනා මැරුවා. දැන් මේ ඒකනේ තමන්ට නැගිටින්න ඕන නම් වත් ඉස්සලා වටේ ඉන්න ගහලා දාන්න ඕන. ඒ කියන්නේ සමාන්තර අදහස් සහිත කණ්ඩායම් වලට තමයි ඉස්සලා ගහන්නේ. වැරදීනේ. හරිනම් කන්වර්ට් කරගන්න එක. ඒකනේ. ඒක මං හිතන්නේ 80 දශකයේ දේශපාලනයේම තිබුණු සීමාවක් කියලා. මොකද ඒක පේන්නේ ඒක ජනතා විමුක්ති පෙරමුණේ විතරක් වෙච්ච සීමාවක් නෙවෙයි කියලා හිතෙන්නේ. ඒක LTT එකෙත් තිබුණ නිසා. ඒ කියන්නේ ඒක පොදුවේ මං හිතන්නේ ලංකාවේ පොදු එකක් වගේ ඒක තිබුණා. ඉතින් ඒව අඩුපාඩු සහ අපිට දැන් ඔය අපි ඒ කාලේ අපිට ආපු අවබෝධය ඇතුලේ වුණත් ඒ කියන්නේ දැන් මේ නව ලිබරල් ක්‍රමය ගැන ගැඹුරු අධ්‍යයනයක් මම හිතන්නේ අපිට තිබුණ නැහැ. ඒක දැන් තමයි අපි ඒක ගනිමින් ඉන්නේ. බොහෝ ටිකක් මතු පිට කියවීමක් සංස්කෘතික විරෝධයක් වගේ එකක් තමයි අපිට තිබුණේ. නමුත් ඒ වෙනකොටත් එන්නෙම් පෙර සහෝදරයා මේ 78 ව්‍යවස්ථාව කියලා සම්පූර්ණ මේ ව්‍යවස්ථාව සහ නව ලිබරල් ක්‍රමය ගැන පොතකුත් ලියලා තිබුණා සිංහල භාෂාවෙන්. ඒ තිබියදී පවා ඒවා අපිට ලොකුවට ගැලුවේ නැහැ. ඉතින් ප්‍රශ්න තියෙන්නේ ඔබ කලින් අහපු ප්‍රශ්නෙට ආවොත් කල්ප මේ දැන් උතුරේ දකුණේ විතර නෙමෙයි උතුරෙත් එවැනීම සිද්ධ වුණා. අපි කියන්නේ මුළු කාලයක් පුරා සිද්ධ වෙච්ච ඒවා පැත්තකින් තිබ්බත් 2009 යුද්ධයේ අවසාන වකවානුව ඇතුලේ සිවිල් පුරවැසියන් මරා දැමීම විශාල වශයෙන් වුණානේ. පොලිස් අත්අඩංගුවේ සහ පොලිස් බාරේ හිටපු අය මැරුවානේ. වද හිංසා ලබා දීම් සිද්ධ වුණානේ. අදටත් දේශපාලන සිරකරුවෝ කියලා මේ වැලිකඩරේ මේ ඉන්නවනේ නඩු පවරන්නවත් චෝදනාවක් නැති මිනිස්සු අවුරුදු 10 15 20 ඇතුලේ. එතකොට මෙතන රාජ්‍ය අපරාධකාරී ලෙස ක්‍රියා කරමින් ඉන්නවා. අපරාධකාරී රාජ්‍ය හමුවේ කොහොමද යුක්තිය ඉටු කරගන්නේ? හරි ඔහොමම කියන මතක් වෙච්ච නිසා ඕකත් අපි විසඳගෙන යන්න. දැන් එක්සත් රාජධානිය මේ වෙනකොට අපේ රටේ පුරවැසියන් 4 දෙනෙකුට ඉම රටට ඇතුල් වීමේ ගමන් තහනමක්
ඒ වගේම දේපල තහනමක් පනවලා තියෙනවා. දන්නවනේ 4 දෙනා අපි දැන් මේ දවස්වල නිරන්තරයෙන් කතා වෙනවා. හිටපු යුද හමුදාපති ශවෙන්ද්‍ර සිල්වා, ඒ වගේම ජගත් ජයසූරිය, කරන්නාගොඩ නාවික හමුදාපතිතුමා, ඊළඟට එල්ලි සංවිධානය නියෝජනය කළා පස්සේ ලංකාවේ හමුදාවත් එක්ක සම්බන්ධලා වැඩ කරපු කර්නල් කරුණාම්මාන්. ඔන්න ඔය 4 දෙනා. එතකොට මේ අයට එරෙහිව සම්බාධක පැනවීම පිළිබඳව මොකද්ද ඔබේ අදහස? පක්ෂයේ ස්ථාවරය මොකද්ද? ඒ කියන්නේ බ්‍රිතාන්‍ය රජය ඒ තීරණය අරන් තියෙන්නේ බඩේ බිජු තියාගෙන කියලා තමයි හිතෙන්නේ. ඒ කියන්නේ දැන් අපි හිතන්නකෝ ඇත්තටම උතුරේ සිදු වූ අපරාධ සම්බන්ධ ඒගොල්ලෝ යම් පියවරක් ගන්න යනවා නම් ඒක පිළිබඳ ඔවුන්ට අවශ්‍යයිනේ විමර්ශනයක් කරලා ආපු වාර්තාවක්. මේ කාන්තීරණ ගන්න බෑනේ. එතකොට මෙතන පැති කීපයක් තියෙනවා. එකක් තමයි අපි ලංකාවේ එහෙම එකක් කරලා නැති ප්‍රශ්නේ මෙතන ලොකුවටම තියෙනවා. ලංකාව හරියට අපි රට සමාජයක් විතර උතුරද දකුණද පැත්තකින් තියෙනවා. අපි ඔක්කොමලා එකට එකතු වෙලා සිද්ධ වෙච්ච දේවල් ගැන සමාලෝචනයක් කරගෙන සැබෑ ප්‍රතිසන්ධානයක් සංහිඳියාවක් සඳහා උත්සාහ නොකිරීමේ ප්‍රතිඵලයක් තියෙනවා. එක එක්කනට ඕන ඕන විදිහට මේවා පාවිච්චි කරන්න පුළුවන් වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් බ්‍රිතාන්‍ය දැන් බලන්න එවකට දැන් බ්‍රිතාන්‍ය හිටපු හමුදාපතිවරුන් දෙදෙනෙකුට සම්බාධක පනවලා තියෙනවා. හැබැයි යුද්ධය අවසන් කවුද හිටපු හමුදාපතිවරු දෙදෙනා කියන්නේ ජගත් ජයසූරිය සහ ශවෙන්ද්‍ර සිල්වා. හැබැයි යුද්ධයේ අවසන් වකවානුව තුල හමුදාපති විදියට හිටියේ සරත් ෆොන්සේකා. ඒකට ඔහුට සම්බාධක පනවලා නැහැ. මේව හරි නිකන් බැලුවම හරිම මේ කන්ට්‍රෝවර්ෂල්. ඒ කියන්නේ ඇයි එතකොට මොකක්ද ඒගොල්ලෝ තීරණ ගත්ත ක්‍රමවේදය? මම කියන්නේ සරත් ෆොන්සේකාවත් අල්ල දඩුගත ගහන්න ඕන කියලා නෙමෙයි මම මේ කියන්නේ. නේ හැමෝටම හරි අමාරුවක් තියෙනවා සරත් ෆොන්සේකා ඇයි නැත්තේ එතන කියලා. ඒ කියන්නේ මේ කරපු විදිහ එතකොට අපි කියන දේශපාලඥයෙක් විදිහට කරුණාම්මන් අල්ලගෙන තියෙනවා. නේද? දේශපාලඥයෙක් විතරක් නෙමෙයි අවුරුදු 26ක් තිස්සේ ඔහු එල්ලි සංවිධානයත් එක්ක හිටියා, යුද්ධයේ හිටියා, ළමා සොල්දාදුවන් මේ බඳවගත්තා කියන කාරණා තමයි උන්ගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන්නේ. හැබැයි ළමා සොල්දාදු බඳවගත්ත තව කට්ටියක් ඉන්නවා. සහ මේ බ්‍රිතාන්‍ය ඇතුලේ පුරවැසියන් ලෙසත් ඉන්නවා හැම පිරිසක්. මේ ඊට ඒ යහතින් ඉන්නවා. ඒ අය යහතින් ඉන්නවා සහ මේකට අදාළ දේශපාලන අනදුන්න දේශපාලන අනදීම් කරපු ඒවකට හිටපු ජනාධිපති සහ ආරක්ෂක ඇමති මහින්ද රාජපක්ෂ වගේ කෙනෙක් මේගොල්ලන්ට අහු වෙන්නෙත් නෑ. මම දැක මහින්දක් කියලා තියෙන දැන් මම යාලා දුන්නේ කියලා. හරිද? එතකොට දැන් මොකද්ද මේක අරන් තියෙන ක්‍රමවේදය? කිව්වොත් දැන් අනිත් එක දැන් විශාල වශයෙන් මිනිමෙරුවා කියලා විමර්ශන වාර්තාවක්ම තියෙනවා රනිල් වික්‍රමසිංහට. හැබැයි බ්‍රිතාන්‍ය ඒ වාර්තාව ගැන කල්පනා කරන්නේත් නෑ. රනිල් වික්‍රමසිංහට සම්බාධක පනවන්න ඕන කියලා හිතන්නේ නෑනේ බ්‍රිතාන්‍ය. එතකොට බ්‍රිතාන්‍ය මේ කරන්නේ ඇත්තටම මේ තැන අපිට මේ ප්‍රශ්නය බේරගන්න තියෙන අවස්ථා අඩු කිරීම සඳහා තමයි ඒගොල්ලෝ මැදිහත්. ඒගොල්ලන්ගේ දේශපාලන ව්‍යාපෘතියකට අනුව අපේ ප්‍රශ්නේ කළමනාකරණය කරන්න යනවා. ඒගොල්ලන්ට කළමනාකරණය කරන්න පුළුවන් වෙලා තියෙන අපි හරියට අපේ ප්‍රශ්නේ කළමනාකරණය කරේ නැති නිසා. අපේ ඇත්තටම තියෙන්නේ කල්ප විවෘතව කිව්වොත් එහෙම ලෝකේ සංකල්ප දෙකක් තියෙනවනේ, යුක්තිය සහ සංහිඳියාව කියලා. අපි යුක්තිය ඉටු කරනවා කියන්නේ පරිගන්නවට. අපි සංහිඳියාව කියලා කියන්නේ අමතක කළා දානවා. ඒ නිසා තමයි මේ සංකල්ප පැටලිලා තියෙන්නේ. ඒ කියන්නේ අපි කියනකොට මේව සම්බන්ධ යුක්තිය ඉටු විය යුතුයි කියලා. කට්ටියක් කියනවා ඔය කියන්නේ පරිගන්න. ඔය පරිගන්නයි හදන්නේ. හරිද? පස්සේ සංහිඳියාවක් කොහොමද ඇති කරගන්නේ කියලා සාකච්ඡා කරද්දී, ප්‍රතිසන්ධානයක් කොහොමද ඇති කරගන්නේ කියලා සාකච්ඡා කරද්දී අධිපති මතයේ විදිහට එන එක තමයි මේවා කාලයේ වැලි තලාවෙන් වහලා දාලා නපුරු සිහිනයක් ලෙස අමතක කිරීම තමයි සංහිඳියාව කියන්නේ. ඒක ඇත්තටම සංහිඳියාවක් කියන්නේ නැහැ අමතක කරලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි පිළිගන්නවා සංක්‍රාන්තික යුක්තියේ කරුණු 4ක් තියෙනවා කියලා කල්ප. පළවෙනි කරුණ තමයි සිද්ධ වුණේ මොකද්ද කියලා මුළු සමාජයටම හෙළිදරව් කරන්න ඕනේ. සත්‍ය දැනගන්න. දෙවෙනි එක තමයි දඬුවම් කරන්න. දඬුවම් කරන්නේ ඉම්පියුනිටි. ඒ කියන්නේ වරදක් කර ගැලවී සිටීමේ බලයක් කාටවත් නැහැ කියලා සමාජයට ඒත්තු ගැනීම සඳහා තමයි දඬුවම අවශ්‍ය වෙන්නේ. පරිගැනීමක් නෙමෙයි දඬුවම කියලා කියන්නේ. ඊපස්සේ තුන්වෙනි එක තමයි රජය හානි පූරණ ක්‍රියාවලියකට මැදිහත් වෙන්න ඕනේ. ඒ හානි වෙච්ච පවුල් සඳහා මැදිහත් වෙන්න ඕනේ. රජය මානසිකව වෙන්න පුළුවන්, භෞතිකව වෙන්න පුළුවන්, ආර්ථික වශයෙන් වෙන්න. හතරවෙනි එක තමයි නැවත මෙවැනි දෙයක් සිදු නොවීම සඳහා පියවර ගත යුතුයි. ලෝකෙ මේ සාකච්ඡාවේදී සාමාන්‍යයෙන් නැවත මෙවැනි දෙයක් සිදු නොවීම සඳහා කටයුතු කිරීම කියන එකට ඇතුළත් අර මුල් කරුණු තුන. ඒ කියන්නේ සත්‍ය හෙළිදරව් කරනකොට තමයි නැවත ඒ කියන්නේ අර ජර්මනිය පෙන්වන්නේ ගිහිල්ලා. මෙන්න මෙහෙම අපරාධ මේ දහස් ගණන් ලක්ෂ ගණන් මිනිස්සු මෙහෙම මරලා තියෙනවා කියලා පෙන්නුවම තමයි අපිට හිතෙන්නේ ආය නම් එහෙම දේවල් කරන්න දෙන්න බෑ කියලා. ඔබට මතකද අර මේ වෙඩරුවේ උපාලි හාමුදුරුවෝ
මොනවා හරි ඔය ගෝඨාභය ජනාධිපතිවරණයට ඉල්ලන වෙලාවේ තිබ්බ උත්සවයක ආගමික උත්සවයක වෙඬරුවේ උපාලි හාමුදුරුවෝ කිව්වා ඔබතුමා හිට්ලර් වගේ වෙන්න. මේ රටට දැන් හිට්ලර් කෙනෙක් ඕන කියලා. ඒ වෙලාවේ ලංකාවේ ජර්මන් තානාපති කාර්යාලයේ නිවේදනයක් නිකුත් කරා ලෝකේ කිසිම රටකට හිට්ලර්ලා එපා. අපි ජර්මනිය එක හිට්ලර් කෙනෙක්ගෙන් ලොකු පාඩමක් ඉගෙනගෙන තියෙනවා හිට්ලර්ලා එපා කියලා. දැන් ඒ කියන්නේ දැන් අපි හිතන විදිහයි ජර්මන් තානාපති කාර්යාලයේ නිලධාරීන් පවා එහෙම හිතන්නේ. ඒකට අදාළ ඒගොල්ලන්ගේ ගිහින් තියෙනනේ ක්‍රියාවලියක්. ඒ නිසායි අපි කියන්නේ උතුරේ දකුණේ සිදුවෙච්ච සියලු දේවල් ගැන. බ්‍රිතාන්‍ය සම්බාධක සම්බන්ධයෙන් ඔබේ ස්ථාවරය මොකද්ද? විරුද්ධයි. ස්ථාවරය තමයි මෙහෙමයි. දැන් ඒක පක්ෂද විරුද්ධද කියන එකේදී අපි විරුද්ධයි කියලා තමයි කියන්න වෙන්නේ. නමුත් කියද්දි පොඩි වියතිරේකයක් එකතු කරන්න ඕනේ කල්ප. ලංකාවේ සිද්ධ වෙන ක්‍රියාවලියකට යම් සාධාරණයක් කිරීම සඳහා ලෝක මට්ටමින් ජනතාවට මැදිහත් වෙන්න තියෙන අයිතිය පිළිගන්නවා අපි. එහෙම නැතුව අපි කියන්නේ මෙහෙම මේවා ලංකාවේ මේවා අපි බලා ගන්න උඹලා ඇඟිලි ගහන්න එපා කියන එක නෙමෙයි මේ කියන්නේ. ලෝකෙටම වගකීමක්. අපි උදාහරණයක් පලස්තීනයේ ඇතුළේ දැන් මේ සිද්ධ කරන අපරාධ සම්බන්ධ මම කියන්නේ අපිට වගකීමක් නැද්ද? අපි ඊශ්‍රායෙල් රජයත් මම කියන්නේ සාමාන්‍ය ඊශ්‍රායෙල් ජාතිකයා යුදෙව් මිනිස්සයා ගැන නෙමෙයි මම කියන්නේ. ඊශ්‍රායෙල් අපරාධකාරී රාජ්‍ය එක්ක අපිටත් තියෙන මේ වගකීමක් තියෙනවා. ඒකත් එක්ක මොකද්ද කොහොමද මේ ඩීල් එක බේරගන්නේ කියලා. ඒකට උල්පන්දම් දෙන ඇමරිකා එක්සත් ජනපදයේ සම්බන්ධ අපිට තියෙන වගකීමක්. ඒ නිසායි මේ ගිය සුමානෙත් අපේ සහෝදරු ගිහිල්ලා මේ ඇමරිකන් තානාපති කාර්යාලය ඉස්සරහ උද්ඝෝෂණ කරේ මේ නවත්තන්න මේ පලස්තීනයේ. ඉතින් අපිට පුළුවන් නම් පලස්තීනයේ අපරාධ නවත්තන්න කියලා අපි කියනවනේ. ලංකාවේ අපරාධ නවත්තන්න කියලා කියන්න ඕනම රටක මිනිස්සුන්ට පුළුවන්. නමුත් මේ රාජ්‍යයන් මැදිහත් වෙන්නේ මේ බ්‍රිතාන්‍ය රජය ඇතුළු ඒවා මැදිහත් වෙන්නේ නම් අපිට හිතෙන්නේ අපිට යුක්තියක් ඉටු කරන්න මේ ඒගොල්ලන්ගේ පටු දේශපාලන අරමුණු ඉටු කර ගැනීම වෙනුවෙන්. ඒ නිසා මේක ඇත්තට ඒත්තු යන්නේ යුක්තිය. මම ඒකයි ඇහුවේ දැන් ඒ වෙලාවේ හිටපු හමුදාපති නැතුව පස්සේ හිටපු හමුදාපති වල්ල ගන්න. දැන් ඒ වගේ වෙද්දී අපිට තේරෙනවානේ මේක යුක්තිය ඉටු වෙන්නේ ප්‍රධාන අනදුන්න දේශපාලඥයා ගැන ඒගොල්ලන්ගේ සඳහනක් නැහැ. එතකොට අපිට ඔබට තේරෙන්නේ නැද්ද මේක මේ සමහර මේ වෙන්මුණු සිදුවීම් සම්බන්ධයෙන් මේ කතාව ගොඩනගලා තියෙන්නේ කියලා. දැන් වෙන්වුණු සිදුවීම් සම්බන්ධ කතාව ගොඩනැගී තිබ්බා. දැන් එතකොට ඒකට අනදීපු හමුදාපතිවරයා හෝ අනදුණු දේශපාලනඥයා හෝ අදාළ නොවන තමන්ගේ රාමුව ඇතුළේ යම් කිසි පුද්ගලයෙක් නීති අවභාවිතා කරලා තියෙනවා නම් අපරාධයක් කරලා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් එළවෙන චෝදනාවක් වගේ කියලා මට හිතෙන්නේ නැද්ද? දැන් කරණාගොඩ මහත්මයා සම්බන්ධයෙන් එහෙම ගත්තාම උන්ට තියෙනවා බරපතල චෝදනා කරනවක් තියෙනවනේ. කරණාගොඩ සම්බන්ධයෙන් තියෙනවා. නමුත් කරුණම්මාන් සම්බන්ධයෙන් එහෙම චෝදනාවක් තියෙනවා. නමුත් එහෙම ගත්තොත් ඉතින් මම හිතන්නේ ශවේන්ද්‍රට එහෙම චෝදනාවක් නැහැ. සරල උදාහරණයක් කියන්නද? එහෙම ගන්නව නම් ගන්න ඕන තව ගොඩක් කරුණු තියෙනවා. ඒ කියන්නේ අපිට හම්බ වුණා උතුරේදී අම්මා කෙනෙක්. එයාගේ අවුරුදු 15ක පොඩි දුවව වෙල්ලමුල්ලි වයිකාල් ඉඳලා එද්දී හමුදාවට බාර දීලා තියෙන ආරක්ෂාව සඳහා. අවුරුදු 15 ළමයාව. හමුදාවට ආරක්ෂාව සඳහා බාර දීලා තියෙන්නේ ළමයාගේ අම්මයි තාත්තයි පල්ලියේ ෆාදයි මැදිහත් වෙලා තමයි බාර දීලා. ඔෆිෂියලි බාර දීලා. ඊට පස්සේ මේගොල්ලෝ අර රැඳවුම් කඳුරු ඇතුළේ ඉඳලා එළියට ඇවිල්ලා ඔක්කොම වෙලා ළමයාව හොයද්දී රජය කියනවා අපේ බාරේ එහෙම ළමයෙක් නැහැ කියලා. හරිද? මේගොල්ලෝ තියෙන රැඳවුම් කඳවුරු පුනරුත්ථාපන කඳවුරු හැම එකෙම ගිහින් තිනවා කොහෙවත් ළමයා නැහැ කියලා කියනවා. ඊට පස්සේ 2015 දී ජනාධිපති වෙන වෙලාවේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති අපේක්ෂකයා ගැහුවා පොඩි පැම්ලට් එකක් ඔහුගේ ප්‍රතිපත්ති සහිත. ඒ ප්‍රතිපත්ති සහිත පැම්ලට් එකේ ජාතික ප්‍රශ්නයට උත්තරයක් දෙනවා කියන කොටස අඩංගු කෑල්ලේ ඡායාරූපයක් දාලා තියෙනවා. පුනරුත්ථාපන කඳවුරක ගෑනු ළමයි පිරිමි ළමයි කට්ටියක් hina වෙවි ඉන්න ලස්සන පින්තූරයක්. ඒකේ යට තමයි තියෙන ජාතික ප්‍රශ්න උත්තරයක් දෙනවා කියලා. ඒ ඡායාරූපයේ අර ගෑනු ළමයා ඉන්නවා. පස්සේ අම්මා අඳුනගත්තා මේ මගේ දුව මේ ෆොටෝ එකේ ඉන්නේ. ඊට පස්සේ අපි දිගට හොයලා බැලුවට පස්සේ බදුල්ල දිස්ත්‍රික්කයේ බිඳුනුවව පුනරුත්ථාපන කඳවුරේ තමයි ඡායාරූපය අරන් තියෙන්නේ. ඒ ළමයා දැන් නැහැ. ඒක තමයි. ඒ කියන්නේ පුනරුත්ථාපන කඳවුරක දින ළමයාව මරන්නේ නැත්තේ පොඩි ළමයෙක් අවුරුදු 15ක ළමයෙක්. ඒ ළමයාව මරලා තියෙන්නේ. දැන් නෑ කියන්නේ ළමයාව මරලා. අතුරුදහන් කියලා කියන්න පුළුවන්. අතුරුදහන් කියලා කියන්න පුළුවන්. නමුත් බිඳුනුවව පුනරුත්ථාපන කඳවුරේ සිටි බවට ඡායාරූප සාක්ෂියක් තියෙනවා. ඡායාරූප සාක්ෂියක් තියෙනවා. පුනරුත්ථාපන කඳවුරු කියන්නේ රජයේ බන්ධනාගාර හා පුනරුත්ථාපන දෙපාර්තමේන්තුවයි ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවත්වාගෙන තියෙන්නේ. එතකොට ඒකක හිටපු කෙනෙක් අතුරුදහන් වෙන්නේ කොහොමද? දැන් රජය ඇවිල්ලා කියන්නේ කොහොමද? එහෙම කෙනෙක් අපි ගාව නැහැ. අපි දන්නේ නැහැ කියන්නේ කොහොමද? ඡායාරූප සාක්ෂියක් තිබෙන්නේ. එතකොට මේකට
පැහැදිලිවම එවකට හිටපු දේශපාලන තන්ත්‍රයේ වගකිව යුතුනේ. ආරක්ෂක අමාත්‍යවරයා, බන්ධනාගාර කටයුතු අමාත්‍යවරයා, ඒ සියලු දෙනා වගකිව යුතුයි. එතකොට දැන් මේ වගේ සිද්ධි 100,000 ගණන් පෙන්වන්න පුළුවන්. එතකොට ප්‍රමුඛතා ප්‍රශ්නකුත් තියෙනවා. ප්‍රමුඛතා ප්‍රශ්නකුත් තියෙනවා. එතකොට බ්‍රිතාන්‍යය Tamanට ඕන තැන් වලින් අරන් හරියන්නේ නැහැ. එහෙමනම් හරියට මේක සම්බන්ධ පූර්ණ විමර්ශනයක්. දැන් ඒගොල්ලෝ කලින් කිව්වනේ ලංකාව කරන්නේ නැත්නම් ජාත්‍යන්තර විමර්ශනයක් කරනවා. අන්තිමට ලංකාවේ විමර්ශනෙත් නැහැ, ජාත්‍යන්තර විමර්ශනෙත් නැහැ. ඒගොල්ලෝ කියන්නේ මොකද්ද? මේ උඹලා ඉන්දියානු සාගරයේ අපේ භූදේශපාලන උමනාවල ඉටු කරගන්න ඉඩ දෙනවා නම් ආර්ථිකයේදී IMF ප්‍රෝග්‍රෑම් එකයි අරකන් මේකයි පාවිච්චි කරලා අපිට ඕන විදිහට අපේ ප්‍රාග්ධන උමනාවල් වලට අනුව ආර්ථිකය හසුරුවනවා නම් උඹලා මොන අපරාධ කරත් අපිට කමක් නැහැ කියලා නේ කියන්නේ. හැබැයි ඒකට මොන පොඩි කෑලි පොඩ්ඩක් නිකන් අතේ තෝන්නූල් ටිකක් තියන් ඉන්න මේක අතාරින්නෙම නැහැ. ඒ කියන්නේ අතහැරලා මේක දැන් ඉවරයි කියලා අතහැරලා දාන්නේ හැම තිස්සෙම ওই જાති පුංචි අවුරුදු දැන් අවුරුදු 16කට පස්සේ මේ පස්සේ ඔන්න ඔය මොන හරි කරනවා. ඕකෙත් මුකුත් වෙන්නේ නැහැ. ඊට පස්සේ තව ටික දවසකින් ඕක අමතක වීගෙන යනකොට තව මොකක් හරි කරනවා. හැබැයි ඇත්තටම වෙන්නේ මුකුත් කරන්නෙත් නැහැ නොකරන්නෙත් නැහැ වගේ ඉන්නවා. ඉතින් ඔය රටවල් ඔක්කොම එහෙම තමයි ඉන්නේ. මොකද ඔක අපි එච්චර ලොකුට ගන්න ඕනත් නැහැ. නෑ ඉතින් ඕක ඒක තමයි වීරවංශලා උඩ පනින තරම් ලොකු කතාවකුත් නෙමෙයි ඕක. හැබැයි මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ අපි විසඳිය යුතුයි. ප්‍රශ්නේ විසඳීම සඳහා කරන්න තියෙන්නේ දැන් වීරවංශලා ගම්මන් පිළල යෝජනා කරන්නේ මේක අමතක කරමු කියලා. ඉතින් ප්‍රශ්නේ විසඳීම සඳහා කරන්න තියෙන්නේ උතුරේ අසාධාරණයකට ලක් වෙච්ච සියලු දෙනා සම්බන්ධ යුක්තිය ඉටු කරන්න දැන් හරි ක්‍රියාමාර්ගයක් අපි ගත යුතුයි. දැන් අර මම ගිය රූපවාහිනී වැඩසටහන් කීපයක අර සමහර අය ඇවිල්ලා අහනවා අපිට බැරිද අපි හැමෝගෙම අතින් වැරදි වුණා කියලා අපිට මේ එකඟතාවයකට එන එකක් කරන්න බැරිද කියලා. මෙහෙමයි කල්පේ. ඒක කරන අවස්ථාවක් නැන්න. ඒ කියන්නේ 1989ට අදාළව 90 92 93 වගේ කාලයක අවස්ථාවක් තිබුණා අපි සමාජයක් විදිහට එකතු වෙලා අපිට මොකක්ද උනේ අපි හැමෝම අතින් වෙච්ච වැරදි මොකක්ද කියලා සමාලෝචනයක් කරගෙන යම් ආකාරයකට සංහිඳියාවකටපත් වීමේ අවස්ථාවක් තිබුණා. ඒ අවස්ථාවක සම්පූර්ණ මගහැරුණා. ඊට පස්සේ උතුර යුද්ධෙන් පස්සේ 2009 2010 11 වකවානු වල අවස්ථාවක් තිබුණා. ඒකත් මගහැරුණා. මගහැරියා. ඊට අවුරුදු ගානකට පස්සේ ඇවිල්ලා රජය ඒ කියන්නේ රජය දැනට අපරාධකාරී රාජ්‍යයක් ලෙස කටයුතු කරන්නේ නැත්නම් ඒත් අපිට ඕකට එකඟ වෙන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ දැන් මෙතන බටලන්දේ කතා වෙන ප්‍රධාන ප්‍රශ්නේ අත්අඩංගුවේදී මරා දැමීම. අත්අඩංගුවේදී වද හිංසා ලබා දීම. ඉතින් මීට සති 2කට 3කට විතර කලින් පොලිස් අත්අඩංගුවේදී දෙන්නෙක් ආයුධ පෙන්නන්න කියලා අරන් ගිහිල්ලා මැරුවානේ. බන්ධනාගාර රැඳවියෙක් මැරුණානේ. මහර බන්ධනාගාර රැඳවියෙක් මැරුණා. ඊට පස්සේ අර අනුරාධපුරයේ වෛද්‍යවරියකට ලිංගික බලහත්කාරකම් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත්ත කෙනා එයා අධිකරණයේදී කිව්වනේ එයාට බරපතල එයාට කෙලින් හිටගෙන ඉන්න බැරි විදිහට පහර දීලා ගුද මාර්ගයට පොල්ලක් බස්සලා වද හිංසා කරා කියලා. ඒතර බටලන්දේ විතරයි. තාම ඔහු සැකකරුවෙක් විතරයි. වරද කරුවෙක් නෙමෙයි. නෑ. තාම සැකකරුවෙක් නේ. අර මේ සේයා සඳෙවුනි දැරියගේ සිදුවීමේදී ඒකට වගකිව යුතු කියලා මාධ්‍ය වලින් හයිලයිට් කළ කොණ්ඩයා අරුමුන්ගේ අන්තිමට අපි දැනගත්තනේ මේ මිනිසුන්කුත් කළා නෑ කියලා. අර ඔබට මතකද උසස් පෙළ වයසේ වගේ හිටපු ළමයෙක් අත්අඩංගුවට ගත්තා. අම්මා මැරුවා කියලා. අම්මා මැරුවා කියලා. තව ළමයෙක් අත්අඩංගුවට ගත්තා. කම්පියුටර් එකේ බ්ලූ ෆිල්ම් තියාගෙන හිටියා. එයා කම්පියුටර් එකේ බ්ලූ ෆිල්ම් තියාගෙන හිටියා. ඒ නිසා එයා තමයි ළමයෙක් රේප් කරන්නේ නැත්තේ. මෙහෙම බ්ලූ ෆිල්ම් බලන්නේ මොකෝ කියලා රේප් කරන්නේ නැහැ. හරිද? එතකොට මේ වයසේ ළමයිව බලනවා. ඉතින් දැන් ඌක දැන් එහෙමනේ මේක මාධ්‍ය වලින් හැදුවේ තනිත් එක CID එක හරි පොලිසිය හරිත් නෙමෙයි කිව්වේ මාධ්‍ය තමයි කිව්වේ අහවලා වැඩිකාරය අහව. එතකොට මේක හරි ප්‍රශ්නේ මේ ඔක්කොමලා ෂර්ලොක් හෝම්ස්ලා වෙලා මේක කරන්න බෑ කල්ප. අපි ඔක්කොමලා ඒකට අදාළ වෘත්තිකයෝ ඉන්නවා ඒගොල්ලෝ ගිහින් ඒක කරන්න ඕනේ. එතකොට දැන් මෙතන ප්‍රශ්නේ මම කියන්නේ කියන්නේ අත්අඩංගුවේදී මරා දැමීම. මොකද රෝහණ විජේවීර සහෝදරයා මැරුවේ ආයුධ පෙන්නන්න කියලා අරන් ගිහිල්ලා. අවසාන රජයේ පැහැදිලි කිරීම මොකද්ද? කොළඹ දිස්ත්‍රික්කයේ ආයුධ හංගපු තැනක් තිබුණා ප්‍රචාරක සන්නද්ධ මූලස්ථානයක්. සන්නද්ධ මූලස්ථානේ පෙන්වන්න එන්න එකඟ වුණා රෝහණ විජේවීර සහෝදරයා. එයා එතෙන්ට එක්ක ගියා HB හේරස් සහෝදරයාත් එක්ක ගියා. HB හේරස් සහෝදරයාට ඉඟි කළා මට වෙඩි තියන්න කියලා රෝහණ විජේවීර සහෝදරයා. HB හේරස් සහෝදරයා තමයි රෝහණ විජේවීර සහෝදරට වෙඩි තිබ්බේ. එයාට වෙඩි තියෙන දැක්කට පස්සේ හමුදාව ක්‍රියාත්මක වෙලා HB හේරස් සහෝදරයටත් වෙඩි තිබ්බා. ඕක තමයි රජයෙන් කරපු එවකට රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා විදිහට හිටපු මේ රංජන් විජේරත්න ඇවිල්ලා කරපු නිල පැහැදිලි කිරීම. හැබැයි ඇසින්දුට සාක්ෂි තියෙනවා අපේ ඉන්ද්‍රානන්ද සිල්වා සහෝදරයා ඇහෙන් දැක්ක රෝහණ සහෝදරයා කොහොමද මැරුවේ කියලා. මැරුවේ හමුදා වෙඩි කියලා. එතකොට ආයුධ පෙන්නන්න අරන් ගිහිල්ලා මැරුණා කියලා අත්අඩංගුවේ ඉන්න අයව මරා දැමීම කියන එක 1989 නොවැම්බර් මාසෙත් වුණා. 2025 පෙබරවාරි මාසෙත් වෙනවා. ඒකයි මේ ප්‍රශ්නේ විසඳන්නේ. දැන් ඒ කියන්නේ තාම මේක විසඳිලා නැති නිසායි කල්ප උත්තරයක් හොයන්න.
අපි ඔක්කොම එකතු වෙලා කතා කරගමු කියලා එකකට යන්න බෑ මේ තාම ඔබ කියන අපරාධ රාජ්‍ය අර ඒ ලක්ෂණ වර්තමාන ආණ්ඩුව තියෙදි ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙනවානේ. ඉතින් ආණ්ඩුව වුණත් ආණ්ඩුවට ලොකු වගකීමක් තියෙනවානේ. අර පොලිස් අත්අඩංගුවේදී මියගිය අය සම්බන්ධ වහාම විමර්ශනයක් කරලා මුලින්ම ඒකට දාලා නිලධාරීන්ව වැඩතහනමකට ලක් කළා. తాවකාලික වැඩතහනමකට විමර්ශනයක් කළා. අර අත්වල මාංචු දාගෙන හිටපියොන් කොහොමද අනේ අර ගිහිල්ලා වෙඩි තියන්නේ පොලිසියට බුරු කතානේ ඌව සුරංගනා කතා. ඔබේ පක්ෂයේ නායක කුමාර ගුණරත්න මහත්මයා කෝ ඉන්නවා. කොයි ලංකාවේ ඉන්නවද? ඔව් ඉන්නවා. ඔහු ඉතින් අර ලංකාවේ පුරවැසි ඔහු හිරෙන් නිදහස් වෙලා ලංකාවේ පුරවැසි භාවය ගත්තට පස්සෙම ඔහු එකවතාවක්වත් විදේශගත වුණේ නැහැ. ඔහු දිගටම ලංකාවේ හිටියේ. ඉතින් මේ බටලන්ද සිදුවීම සම්බන්ධ මාධ්‍ය හමුවටත් ඔහු තමයි මැදිහත් වුණේ. අද අපේ අප්‍රේල් මොකක්ද ඔහුගේ ස්ථාවරය? ඉතින් නෑ අපි හැමෝම හිතන්නේ ඇත්තටම ත්‍රස්තවාදයක් තියෙනවා කියලා. එතකොට එවැනි එකකට රජයේ මුහුණ දීමයි මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ප්‍රජාතාන්ත්‍රික අයිතීන් ආරක්ෂා කිරීමයි අතර තුලනය නීතියෙන් පවත්වා ගන්නේ කොහොමද කියන එක ගැන මුළු ලෝකෙ පුරා සාකච්ඡාවක් තියෙනවා. ඒ සාකච්ඡාවට අනුවනේ මේ PTA එක ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත වගේ එකක් අහෝසි කරන්න කියලා දේශීය වශයෙන් වගේම ජාත්‍යන්තර වශයෙන් උත් අපෙන් ඉල්ලා හිටියේ. එතකොට මේ අලුත් ආණ්ඩුව ජාතික ජන බලවේග ආණ්ඩුව අඩුව ගානේ ඒක අහෝසි කරන්න එක නෑනේ. ඒගොල්ලෝ කියන්නේ ඒක අහෝසි කරලා ඒකට අලුත් එකක් ගේන්න කියලා. අලුත් එකක් ගේන්න කමිටුවක් හදලා තියෙනවා. ඒ කමිටුවේ ඉන්නේ රනිල් ප්‍රතිශස්ත පනතයි ත්‍රස්ත විරෝධී පනතයි දෙක හදාන්න මැදිහත් වෙච්ච කට්ටියක් ඉන්නවා ඒකේ. ඉතින් ඕකේ මොකක්වත් යුක්තියක් එන්නේ. මොකද ඒගොල්ලොත් කිව්වා ඒගොල්ලොත් මැතිවරණ වේදිකාවල කිව්වා ඒගොල්ලෝ බලයට ආපු ගමන් ත්‍රස්තවාදී ලැක්කෙන් පනත අහෝසි කරනවා කියලා. දැන් කියනවා ඒක අහෝසි කරනවා නම් වෙන එකක් ගේන්න වෙනවා කියලා. ඒ හා සමාන එකක්. යම් කිසි ආකාරයක බලතල තියෙනවා. ඒ හා සමාන එකක්. අනුක වර්ධනායක ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ ක්‍රියාකාරකම් පිළිබඳව ඔබ සෑහීමකටපත් වෙනවද? නෑ ඇත්තටම මොකද ඔබේ පක්ෂයේ මතවාදී මේ ලක්ෂණත් සමහර වෙලාවට ඕන එක මිශ්‍ර වෙලා තියෙනවා. ඔව් නමුත් ආණ්ඩුවේ ක්‍රියාමාර්ග ගත්තොත් කල්ප මේ අපිට ආණ්ඩුවක් මාරු වුණා කියලා දැනෙන්නේ නෑ. රනිල් ඉන්නවා වගේම තමයි දැනෙන්නේ. මොකද රනිල් සම්මත කරා IMF එකත් එක්ක එකතු වෙලා ආර්ථික පරිවර්තන පනත, රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත, රාජ්‍ය ණය කළමනාකරණ පනත, මහ බැංකු පනත කියලා විනාශකාරී පනත් හතර. ඒ පනත් හතර එහෙමම පවත්වාගෙන යන්නේ දැන් එකඟ වෙලා තියෙන ආණ්ඩුව. රනිල් ඉන්න කාලේ මර්ධනීය පනත් සම්මත කරා පුනරුත්ථාපන කාර්යාංශ පනත මේ සමාජ මාධ්‍ය සඳහා ඔන්ලයින් සේෆ්ටි ඇක්ට් එක ඒ වගේම සම්මත කරා. ඒකට මේ ඒවා එහෙමම පවත්වාගෙන යනවා. දැන් අපි මේ වැඩසටහන රෙකෝඩ් කරන දවසට කලින් දවසේ රැත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉස්සරහා සාමකාමී සත්‍යාග්‍රහයක නිරත වෙමින් හිටපු ශිෂ්‍යයන්ට කඩම් පැනලා ගහලා ඒගොල්ලෝ අත්අඩංගුවට ගත්තා. සත්‍යග්‍රහයක් කර කර හිටපය අත්අඩංගුවට ගත්තා. ඊට ටික දවසකට කලින් මේ ආණ්ඩුව ආපු අලුතම වගේ අර කොරියන් රැකියාවලට දාපු තරුණයෝ වගේක් නිහඬ උද්ඝෝෂණයක නිරත වෙලා ඉද්දි ඒගොල්ලන්ට පහර දීලා කුදලගෙන ගියා. අර උපාධිධාරීන් ඊට පස්සේ රැකියාව විරහිත උපාධිධාරීන්ට පාර්ලිමේන්තුවට ගාවති ගැව්වා. ඊට පස්සේ ඊටත් කලින් අර සංවර්ධන නිලධාරීන් ගුරු වෘත්තියේ නිරත සංවර්ධන නිලධාරීන් ඉසුරුපා ඉස්සරහ උද්ඝෝෂණයක් කරද්දී පොලිස් නිලධාරියෙක්ව පිහියෙන් කැපුවා උද්ඝෝෂකයෝ කියලා චෝදනා කරලා ඒක දඩමීමා කරගෙන උද්ඝෝෂකයන්ට ගැහුවා. උද්ඝෝෂකයෝ එකතු වෙලා පොලිස් නිලධාරියව කපපු මිනිහව අල්ලලා පොලිසියට බාර දුන්නා. පොලිසියට බාර දීලා පැය 24ක් යන්න කලින් තලංගම පොලිසිය එයාව නිදහස් කරා. ඊට පස්සේ වාර්තා වුණා ඒ පුද්ගලයා පොලිස් නිලධාරියෙක් කියලා. බුද්ධි නිලධාරියෙක් කියලා. පොලිස් බුද්ධි අංශ නිලධාරියෙක්. ඒක කියවිලා තිබුණු උසාවියේදී. අධිකරණයේ පොලිසියම පිළි අරන් තිබුණා. මේ එතකොට දැන් පොලිසිය කට්ටිය දාලා පොලිසියම කපාගෙන කණිත් මේ දැන් ඒව ඉස්සර මහින්දලා කරනකොට ඒවට විරුද්ධව නේද මේ ආණ්ඩුව පත් කරේ. ඇයි මේ ආණ්ඩුව ඒව කරන්නේ? එතකොට ජනතාවගේ අභිලාෂයන්ට මොකද වෙන්නේ? මේ ආණ්ඩුවට ඡන්දය දුන්න 168ක් මිනිස්සු. අපි අවසන් කරමු. දැන් මේ තියෙන කරුණු කාරණා ගණනාවක් ඉසව් ගණනාවක් විතර කතා බහට ලක් වුණා. බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. ඔබටත් බොහොම ස්තුතියි අපිත් එක්ක වැඩසටහන නරඹන්න සම්බන්ධ වුණාට.